බලන්න. අර පෙනෙන්නේ තියන් කන්දයි. කන්දට ලං වෙනකොට ජීවමුතු වල බලය වෙනස් වෙලානේ. කුමක්ද පැවසුවේ? නැහැ. කන්ද බලවත් වගේ. ඉතිරි ජීවමුතු සෑ සොයාගතහොත් මායා බඳුන සකසා එයින් මායා රජු පරදන්න හැකිවේවි අපිට. ඉක්මන් කර යමු. ඔබතුමා සිව්වද? තියන් කන්දට ගොස් උත්තමාවිය හමුවන්න. පවසන්න හදිසි අවස්ථාවකට සූදානම් වන ලෙස. කන්දේ බලයෙන් ආරක්ෂාවීමට මෙම මුතු කැටය ඔබ ළඟ තබාගන්න. හදිසියක්? වන් තියන් සහ පිරිස මගේ උගුලට හසුවී දැන් තියන් කන්ද නගමින් සිටින බව මා හොඳින්ම දන්නවා. තවත් කළයුත්තක් තිබේද? දැන් වැදගත්ම කාරණය වන්නේ කෙසේ හෝ උගුලට හසු කර ගැනීමයි. ඔවුන් දැනටමත් උගුලට හසුවී හමාරයි. හොඳම අවස්ථාව මෙයයි. ඉතා විශිෂ්ටයි. මායා දේවීටත් මා ජීවමුතු කැටයක් ලබාදී ඇයෝ පිටත් කර හැරියා. ඔබත් දැන් එහි යන්න. එහෙමයි. ඉදිරියට පැමිණෙනවාද? යුතිය වෙනුවෙන් මා පලිගන්නවාමයි. බලන්න ඔබේ අතත් වෙවුලනවා. සූදානම සටන් කිරීමටද? නුඹ නිවැරදි. මම යුතියේව පැහැර නොගත්තනම් මායා රජු ඇයව විනාශ කරනවමයි. වෛර කර පලක් වෙන්නේ නැහැ. මටත් අවශ්‍ය වෙන්නේ මායා රජුගේ විනාශය. ඔහු විනාශ කරන්න ඔබේ උපකාරය ලබා දෙනවද මට? නොහැකි. මකර ගෝත්‍රිකයන් කිසිවකු හා සම්බන්ධ වන්නේ නෑ. වැටහුණාද? එසේවත් මේ සිටින තත්ත්වයෙන් කෙසේද ඔහු සමග සටන් කරන්නේ? මේ ළඟ තබා ගන්න ශක්තියක් ලැබේවි ඔබට ඔහුව විනාශ කිරීමට. වන්තියන් ඔයාට මොකද? හුස්ම හිර වෙනවා. යක්ෂ රුධිරය ඇති අයට මෙහි දේව බලයෙන් බලපෑම් ඇති වෙනවා. දැන් හොඳයි. යා හැකි. ඔහොම නවතින්න. කෙසේද මෙලෙස සටන් කරන්නේ? සියල්ලට පෙර ජීවිතය රැක ගන්න. මොකද කරන්නේ? ඉදිරියට යාමේදී බලය තවත් වැඩි වෙනවා. ඔබට අපහසු වේවි. මට තේරෙන්නේ නැහැ. පූර්ණ රාක්ෂයෙක් වුණ මායා රජු මෙහි ඉන්නේ කොහොමද කියලා. මෙයාටත් මෙච්චර අමාරු නම් වටහාගත නොහැකියේ. ඔබ දෙදෙනා විවේක ගන්න. මා ඉදිරියට ගොස් බලන්නම්. නොහැකි. මාතැන් යා යුතුයි. වන්තියන් ඔබට මේ අයුරින් පහර දිය හැකිද මායා රජුට? මුලියන් හරි. මුලියන් සහෝදරි ඔයා ගිහින් බලන්න. අපි ඉන්නම්. හැබැයි පරිස්සමෙන් වැඩ කරන්න. තේරුණානේ ඔයාට? හොඳයි.
එහෙනම් ආපසු යන්න. ප්‍රවේශමෙන්. සරදේවා කුමරියනි, කුමක්ද කාරණය? තොරතුරක් ලැබුණා කීප දිනෙකම මෙහි පැමිණ නැති බවට. කවුරුද? එක් පසකින් උතුමාණන් සහ වූතාවෝ, අනෙක් පසින් වන්තියන් සහ පිරිස. කුමක්ද? වූතාවෝ සහ උතුමාණන්? මටත් එය අපැහැදිලි කුමරියනි. ඔවුන් දෙදෙනාම කුමන අරමුණක් සඳහා මෙහි පැමිණෙනවාද යන්න පිළිබඳ. රොන්ති ගැන බියක් නැහැ. ඒත් වූතාව සහ වන්තියන් ඉතාමත් භයානකයි. ඔවුන්ගෙන් පරිස්සම් විය යුතුයි. බිය නොවන්න. රාක්ෂයන්ව විඩාවට පත්වනවා කන්දේ ඇති දේව බලයෙන්. හොඳයි. තියන් කන්ද රැක ගැනීමයි අවශ්‍ය වන්නේ. ඔබ සැම එහි ගොස් දොරටු හොඳින් ආරක්ෂා කරගන්න. ඔබ කිසිවෙකුටත් මාලිගය තුළට ඇතුළුවීමට ඉඩ නොතබිය යුතුයි වැටහුණා නේද? එහෙමයි. ගැටලුවක්ද? පිටත් වන්න. එහෙමයි.